බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොහෝ ලෙඩ සහිත පුද්ගලයෙක් වෙන්නේ ඇයි? අඩු ආයුෂෙන් මැරෙන්නේ ඇයි? විරූපීව උපදින්නේ ඇයි? මේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. එවැනි ආත්ම භාව ලබන්නේ අනුන්ට හිංසා කිරීම, සත්ව ඝාතනය කිරීම. මේ නිසා. පින්වත්නි, කවුරු කොහොම කිව්වත් සමහරු කියනවා ඔහොම කළා බෑ ආර්ථිකය දියුණු කරන්න. ආර්ථිකය දියුණු කරන්න කුකුල්ලු ටිකක් හදා ගන්නට ඕනේ. මාළු ටිකක් ඇති කරලා මරන්නට ඕනේ. ඌරු ටිකක් හදලා මරලා වික්වරට කමක් නැහැ කියලා සමහර දෙනා කියනවා. කන්න නම් ඉතින් ඕවා කරන්න ඕනේ කියලා හිත. පින්වත්නි, කවදාවත් ඒක නම් හම්බ වෙන්නේ නැහැ. දියුණුවක් ලැබෙන්නේ නැහැ. මේක සාමාන්‍ය දැනීම. ඔය ඇත්තන්ට කවුරු හරි හිංසා කරනවා නම් නිතර නිතර පීඩා පවත්වනවා නම් පීඩා දෙනවා නම් ඔය ඇත්තන්ට ඔයත් අර පීඩා කරන කෙනා කෙරෙහි සාප සහගත නිදස නෙමෙයිද බලන්නේ? මට මේ මනුස්සයා පීඩා කරනවා කියන හැඟීමෙන් බලනවා නෙමෙයිද? සතෙකුට උනත් එච්චරයි.